පාන්දර 2:06යි වෙලාව පේනවද ඔයාලට? පාන්දර 2:06යි වෙලාව. Oh my god. මේ ෆෝන් එක හොලවනකොට ඒකේ පාට වෙනස් වෙනවා. ඔයාලට පේනවද දැන්? මේ තමයි මගේ අලුත්ම PC setup එක. mic එක ගැන වැඩි හිතන්න එපා. මගේ main mic එක මෙතන තියෙන condenser එක. ඒක ගන්න විදිහක් නැහැ. ඒක ගලවලා මට high කරලා මේ වීඩියෝ එක කරනවට වැඩිය මට ලේසි මේ mic එක පාවිච්චි කරලා මේ වීඩියෝ එක කරලා ඉවර කරන එක. හරිද? පළවෙනි දේ තමයි 2026 තමයි මම මේ පිටිපස්සෙන් පේන PC build එක හැදුවේ. ඉතින් ඒකත් එක්ක මම දැම්මා වීඩියෝ එකක් PC build එක හැදුවට පස්සේ. ඒ කියන්නේ මගේ අලුත්ම setup එක හැදුවට පස්සේ මම වීඩියෝ එකක් දැම්මා. ඇත්තටම මගේ channel එක සම්පූර්ණයෙන්ම වැටලා ඒ නිසා ඒ වීඩියෝ එක ඇත්තටම වැඩි කියන්නේ ඒකට views ආවේ නෑ ලොකුවට. ඒ වීඩියෝ එක තාම තියෙනවා. ඔයාලට බැලුවේ නැත්තම් මේ හරිය කාඩ් එකකින් මෙතයි. එකෙන් ගිහිල්ලා ඒ වීඩියෝ එක බලන්න පුළුවන්. මේ වීඩියෝ එකේදී මම සම්පූර්ණයෙන්ම මගේ setup එක වෙනස් කරලා තිනවා. ඇත්තටම මෙහෙම නෙමෙයි. ඒ කියන්නේ ඒ වීඩියෝ එකේ තිබ්බ විදිහට නෙමෙයි මෙච්චර දවසක් setup එක තිබ්බේ. මම ඊට පස්සේ මාරු කරා. මට ඒ setup එකේ මම වීඩියෝ එකක් ගත්තා. හරිද? ඒ වීඩියෝ එකක් මම මේක හදන්න කලින් මම මේකේ ඔක්කොගෙම වීඩියෝස් ගත්තා. මේ setup එක හදන වීඩියෝස්. හරිද? Unfortunately මගේ cam SD card එක format වුණා. ඒකේ ෂූට් වගේ කුත් තිබිලා මම සෑහෙන ගේමක් දීලා ඒ ටික රිකවර් කරගත්තා. කොහොම හරි මට වීඩියෝස් ටික රිකවර් කරගන්න බැරි වුණා. ෆොටෝස් ටික විතරයි මට රිකවර් කරගන්න පුළුවන් වුණේ. ඉතින් කොහොම හරි මේ වීඩියෝස් ටික මට ගන්න විදිහක් නැහැ. හැබැයි මම මේ සෙටප් එකේ මම ගත්ත ෆොටෝ එකක් තියෙනවා. ඇත්තට මේ සෙටප් එකේ එච්චර සෙට් නෑ. මට ඒක සෙට්ුන්නේ නෑ. ඒ නිසා මේ සෙටප් එක හදලා මම වැඩි දවසක් තියන් හිටියේ නෑ. මට හිතුණා මේක මාරු කරන්න ඕනේ. ඒ වගේ මගේ channel එකත් ආපහු පටන් ගන්න ඕනේ. ඉතින් ඒ නිසා මම ආපහු මේ සෙටප් එක හදලා මගේ channel එක පටන් ගන්නවා කියලා මම සෙටප් එක හැදුවා. හදලා වීඩියෝත් කරා. මේ වීඩියෝස් ටික දැන් ගන්න විදිහක් නෑ. කොහොම හරි අවුලක් නෑ. මම වෙච්ච විදිහ පාට් එක ඔයාලට එක්ස්ප්ලේන් කරන්න. එතකොට ඔයාලට තියෙන්නේ ඒක බලාගෙන ඉන්න. එහෙන් බලන්න නියම් බෑ වගේ නම් වීඩියෝ එකෙන් කරලා යන්න එච්චරයි. මේ තියෙන්නේ කලින් setup එක තිබ්බ. ඉතින් මම මේ ෆොටෝ එක දාන්නම් ස්ක්‍රීන් එකේ. ඉතින් මේකේ මම ලොකු වෙනස්කමකට කරේ මගේ කේසින් එක තිබ්බේ දකුණු පැත්තේ. මම ඒ කේසින් එක වම් පැත්තට ගත්තා. ඊට පස්සේ මගේ vertical mount එක මම ඒක දකුණු පැත්තට දැම්මා. තුරු mounters දෙක ඒ විදිහටම තිබ්බා. ඊට පස්සේ මම ඒක setup එක හදලා ඉවරනාට පස්සේ පොඩ්ඩක් මම බැලුවා මේ ෆොටෝ එකක් කරන් බැලුවා. නිකන් සෙට් වෙන්නේ නැහැ. නිකන් වයස් පේනවා වැඩි. කිසි පිළිවෙලක් නැහැ. නිකන් එන බෝරින් කැතයි. තම කතාව කැතයි. හරිද? ඒ නිසා මම හිතුවා නෑ මම මේක ලස්සනට ආදා ගන්න. මොකද මම වැඩ කරන තැන. එතකොට මම දවසේ වැඩි හරියක් ඉන්නේ ඕක ඉස්සරහා. එතකොට මට ඒක පේනකොට මට එන අවුල් එක සෙට් වෙන්න. ඒ නිසා මම ඒක සම්පූර්ණයෙන්ම ට්‍රාන්ස්ෆෝම් කරා. මෙන්න මේ විදිහට තිබ්බ setup එක මෙන්න මේ විදිහට සම්පූර්ණයෙන්ම වෙනස් කරා. ඇත්තටම දැන් ඔයාලට දැන් මේ වීඩියෝස් වල පේන කලර් එක නෙමෙයි දැන් බෑග්ග්‍රවුන්ඩ් එකේ තියෙන්නේ. ඒක සම්පූර්ණයෙන්ම Bluetooth වලින් මේ ෆෝන් එකේ මෙන්න මේ ඇප් එකෙන් තමයි සම්පූර්ණයෙන්ම මේ පිටිපස්සේ ලයිට්ස් ටික කන්ට්‍රෝල් කරන්න තියෙන්නේ. මේ මම නිල් පාට දැම්මේ මගේ මේ වීඩියෝ එකට නියම් මැච් වෙන විදිහට. Oh my god. මේ ෆෝන් එක හොලවනකොට ඒකේ පාට වෙනස් වෙනවා. ඔයාලට පේනවද දැන්? ඒක නයිස් නේද? ඒ කලර් එකත් සෙට් වෙනවා මේ වීඩියෝ එකට. අපි ඒ කලර් එක තියාගමු. ඉතින් ওই විදිහට තමයි මේ වැඩේ වෙන්නේ. ඉතින් මේ මම කලින් ඒ කියන්නේ කලින් තිබ්බ ලයිට්ස් ටික සම්පූර්ණයෙන්ම අප්ග්‍රේඩ් කරා. හරිද? ඒ කියන්නේ මොනිටර්ස් බෑක් ලයිට් ටික මම සම්පූර්ණයෙන්ම අප්ග්‍රේඩ් කරලා තියෙන්නේ. ඒක පිටිපස්ස පෙන්වන්න මම වලට පොඩි වීඩියෝ ක්ලිප් එකක් දාන්නම් ඒකේ. පිළිවෙලක් නැහැ. හරිද? ඒ වුණාට ඉස්සරහින් බලද්දි ලස්සනට තියෙනවා. ඒ නිසා මම ඉන්නේ ඉස්සරහින් සෙටප් එකේ. ඒ නිසා ඉස්සරහ ලස්සනට තිබ්බම මට ඇති. මට ලස්සනයි. මම දන්නේ නැහැ ඔයාලගේ choice එක මොනවද කියන. මට නම් ලස්සනයි සෙටප් එක. ඒ වගේම wallpaper එකට මැච් වෙන්න මම බෑක් ලයිට් එක දාගන්නවා. වැඩ කරන වෙලාවට දැන් ඔය වෙන පාටක් තිබ්බට මම පාවිච්චි කරන පාට තමයි ඔයාලට මේ වීඩියෝස් වල බලා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට මම මේ ෆුල් setup එක ගැනම කියන්නම්. කලින් වීඩියෝ බලපු නැති කෙනෙක්ට මේ වීඩියෝ එක බලන කෙනෙක්ට ඕනම කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් විදිහට මම සම්පූර්ණම setup එක ඔයාලට එක්ස්ප්ලেইন කරන්න. PC එක ගත්තාම මගේ සම්පූර්ණ වැඩ කටයුතු දිවත් පැටලෙනවා. සම්පූර්ණ වැඩ කටයුතු සිද්ධ වෙන්නේ මේ PC එකෙන්. editing එතකොට recording හැමදේම වෙන්නේ ඒකේ. මේකේ processor එක විදිහට මම පාවිච්චි කරලා තියෙන්නේ Ryzen 5 3600X processor එකක්. ඒකේ cores 6ක් threads 12ක් තියෙනවා. මට හොඳටම ඇති මගේ වැඩ ටික කරගන්න. මම play කරන games වලට හොඳටම ඇති. X processor එකක් නිසා performance ටිකක් වැඩි. on board නැහැ. ඒ කියන්නේ on board VG එකක් එන්නේ නැහැ මේ processor එකේ. ඒ කියන්නේ external VG එකක් නැතුව display output එකක් ගන්න බෑ. external VG එකක් අනිවාර්යයෙන්ම ඕනේ. මගේ තියෙන්නේ graphic card එක GTX 1060 6GB card එක. මොකද colourful brand එකේ අවුලක් නැහැ. මට මගේ වැඩ ටික කරගන්න හොඳටම ඇති. games ටික ගන්න හැමදේටම හොඳටම ඇති. RAM එක විදිහට 16GB RAM එකක් තියෙනවා. තව slots දෙකක් තියෙනවා. RAM එක නම් අප්ග්‍රේඩ් කරගන්න ඕන. RAM එක මදි. දැන් වැඩ ටික කරගෙන යන්න හොඳටම ඇති RAM එක මට. CPU cool එක විදිහට liquid cool එකක් තමයි පාවිච්චි කරලා තියෙන්නේ. single fan liquid cool එකක්. මට cooling නම් ප්‍රශ්නයක්ම නැහැ. ඒ කියන්නේ ඒ cool එක හොඳටම ඇති. ඊළඟට මගේ main monitor එක විදිහට HP නේද?
HP IPS මොන්ට් එකක් තමයි තියෙන්නේ ෆ්‍රේම්ලස් එකක්. ඊළඟට ටොප් මොන්ට් එක විදිහට තියෙන්නේ මගේ කලින් මම පාවිච්චි කරපු 22 inch LED මොන්ට් එක. එතකොට මගේ මේ vertical මොන්ට් එක ඒක HP ම තමයි. ඒකත් LED 19 inch මොන්ට් එකක්. ඔය ටික තමයි මොන්ට් එක ඉදිරියට පාවිච්චි කරන්නේ. එතකොට මගේ mic එක fine මං හිතන්නේ fine ලගේ Ampligame A2 කියන මොඩල් එකේ mic එක තමයි මම පාවිච්චි කරන්නේ. ඒකට boom arm එක වෙනම ගත්තේ. මේකට නැත්තම් නිකන් normal stand එකක් තිබ්බේ. mouse එක මොකක්ද gaming mouse එකක්. මේක ඇත්තටම හොඳයි. මේකේ light control කරන්න පුළුවන්. එතකොට DPI control කරන්න පුළුවන්. DPI 12000ක් කොහෙද වෙනකන් තියෙනවා. මට හොඳටම ඇති. ඊළඟට keyboard එකත් mechanical keyboard එකක් පාවිච්චි කරන්නේ. මට මේ වගේ brands නම් මේව මොනවද මතක නැහැ. මේ ටික තමයි මම පාවිච්චි කරන්නේ. table එක මගේ කලින් table එකම තමයි. එතකොට මම මගේ ජනේල ළඟට PC එක අරගෙන තියෙන්නේ. ඒ කියන්නේ ඒක අර පොඩ්ඩක් නිකන් කර්ටන් එකත් එක්ක පොඩි ලුක් එකක් එනවා PC setup එකට. මොකද නැත්තම් නිකන් හිස් වගේ නිසා නැත්තම් කලින් තිබ්බ තැන හොඳයි. එහෙම ප්‍රශ්නයක් නැහැ. මෙතන ඊට වැඩිය හොඳයි කියලා හිතුණා. ඒ වගේම මම පොඩි shelf එකක් හයි කරගෙන තියෙනවා wall එකට. ඊළඟට මම wireless control එකක් ගත්තා. ඒක තමයි මේ තියෙන්නේ. ඉතින් ඒකෙන් තමයි මම දැන් game plays ගේනවා. ඊළඟට මගේ videos record වෙන cam එක Canon 750D එකකින් තමයි මම videos record කරන්නේ දැන්. හරිනම් මම මේ setup එක හදන විදිහනේ ගේන්න ඕනේ. මට ඒ දේ කරගන්න බැරි වුණා. මම කරා. හැබැයි මට ඒක ඔයගොල්ලන්ට දී ගන්න විදිහක් නැහැ වෙච්ච දේ නිසා. ඒ නිසා කරන්න දෙයක් නැහැ. මේ විදිහට අපි වැඩේ කරමු. ඉතින් කොහොමද මගේ setup එක? ඔයාලට පුළුවන් පල්ලෙහෙන් rate කරන්න 10න් වගේ. මං හිතනවා ඔයාලට මේ setup එක ගැන idea එකක් ඇති කියලා. මොන හරි ප්‍රශ්න තියෙනවා නම් පල්ලෙහෙන් comment එකක් දාන්න. අනිවාර්යයෙන්ම මේ video එකට like කරන්න. හොඳ වුණත් නරක වුණත් like එකක් දාන්න. එහෙම නිකන් අතින් පයින් යන්නේ නැහැ වලගේ. ඒ නිසා like එකක් දාන්න. ඊට අමතරව අනිවාර්යයෙන් video එක share කරන්න. මොකද මගේ channel එක සම්පූර්ණ වැටිලා තියෙන්නේ. මට ගොඩ ගන්න full support එක ඕනේ. 2:20යි වෙලාව පාන්දර. පේනවද ඔයාලට? පේනවද? පේන්නේ නැහැ නේ. ફોකස් වෙන්නේ නැහැ. ફોකස් වෙන්න. අනේ ફોකස් වෙන්නේ නැහැ. මං හිතනවා ඔයාලට හොඳ අයිඩියා එකක් ගන්න. හොඳ කියන්නේ shape එකේ අයිඩියා එකක් ගන්න පුළුවන් වෙන setup එක ගැන. ඉතින් මේ මම ඔයාලට ඕන නම් කමෙන්ට් එකක් දාන්න. මම ඒ කියන්නේ ආපහු මේක ගලවලා හරි හයි කරලා ඔයාලට වීඩියෝ එකක් ගේන්න. setup එක හැදුනේ කොහොමද කියලා. වෙන ඉතින් අලුත් වීඩියෝ එකකින් අලුත් ගේම් ප්ලේ එකකින් හරි මොකකින් හරි සෙට් වෙමු. බයි.